ඔබටත් නිතරම අධික මහන්සියක්, කම්මැලි ගතියක්, නැත්තම් බඩේ දකුණු පැත්තේ ඉහළ කොටසේ පොඩි තෙරපීමක් හෝ වේදනාවක් දැනෙනවාද? එහෙනම් මේ වීඩියෝ එක ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන් ඉතාමත් වැදගත් වීඩියෝවක් වෙන්න පුළුවන්. දැනට ලංකාවේ වයස් භේදයකින් තොරව තරුණ මහලු හැමෝටම තියෙන ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි ෆැටි ලිවර්. එහෙමත් නැත්තම් අක්මාවේ අනවශ්‍ය ලෙස තෙල් තැන්පත් වීම. ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි මේක දිගටම තිබුණොත් ඔබේ අක්මාව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න. ඒ කියන්නේ ලිවර් සිරෝසිස් දක්වා යන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. අද මම ඔබට කියලා දෙන්නේ කිසිම බෙහෙතක් නැතුව Tamanගේ නිවසේදීම ෆැටි ලිවර් තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් ස්වාභාවික සහ විද්‍යාත්මක ක්‍රම ගැනයි. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන මේ වගේ අලුත්ම දේවල් දිනපතාම අරන් එන අපි නිල්වාලා vlogs YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තාමත් අපි නිල්වාලා vlogs පවුලේ සමාජිකයෙකුනේ නැත්තම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකක්ද මේ ෆැටි ලිවර් කියන්නේ? අපේ ශරීරයේ තියෙන ප්‍රධානම රසායනාගාරය තමයි අක්මාව නැත්නම් ලිවර් එක. අපි කන බොන හැම දෙයක්ම පිරිසිදු කරලා විෂ බීජ අයින් කරලා ශරීරයට උරාගන්න වැඩේ කරන්නේ අක්මාවෙන්. සාමාන්‍යයෙන් අක්මාව ඇතුලේ පොඩි තෙල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔබේ අක්මාවේ බරින් 5%කට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් තැන්පත් වුණොත් අන්න ඒකට තමයි අපි ෆැටි ලිවර් කියලා කියන්නේ. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ඇල්කොහොලික් ෆැටි ලිවර්. ඒ කියන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා හැදෙන තත්ත්වය. දෙවැනි එක ලංකාවේ ගොඩක් අයට තියෙන non alcoholic fatty liver. ඉන්නේ FLD. ඒ කියන්නේ මත්පැන් බොන්නේ නැති හැබැයි වැරදි ආහාර රටාව සහ ජීවන පුරුදු නිසා හැදෙන ෆැටි ලිවර් තත්ත්වය. ගොඩක් වෙලාවට මේක ග්‍රේඩ් 1, ග්‍රේඩ් 2 සහ ග්‍රේඩ් 3 විදිහට අදියර කිහිපයකින් තමයි ස්කෑන් එකක් කරාම බලාගන්න පුළුවන් වෙන්නේ. ග්‍රේඩ් 1 හෝ 2 කියන මට්ටම්වලදී අපිට මේක ඉතාම ලේසියෙන් ආපස්සට හරවන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැන දිගටම දැනගන්න නිල්වාලා vlogs එකේ මේ වීඩියෝ එක ඉතුරු කොටස් ටිකත් හොඳින් අහන් ඉන්න. Section 2. අක්මාවේ තෙල් තිය කරන රහස් ආහාර රටාව. අක්මාවේ තෙල් අඩු කරගන්න නම් ඔබ මුලින්ම කරන්න ඕනේ අක්මාවට තෙල් හදන එක නතර කරන එකයි. ගොඩක් අය හිතන්නේ තෙල් කෑම කන හින්දා විතරයි අක්මාවේ තෙල් එන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. අක්මාවේ තෙල් හදන්නේ අපි කන අධික සීනි සහ පිටි කෑම නිසයි. අපි කන පාන්, බත්, රොටි, බිස්කට්, පැණිරසබීම වර්ග ශරීරයට ගියාම ඒවායින් ලැබෙන අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණය අක්මාව මගින් කෙලින්ම තෙල් ට්‍රයිග්ලිසරයිඩ්ස් බවට පත් කරනවා. ඒ නිසා ඔබ කරන්න ඕනි මුල්ම දේ තමයි සුදු සීනි පාවිච්චිය සම්පූර්ණයෙන්ම නවත්වන්න. පැණිබීම, පැකට් කළ බීම වර්ග සපුරා තහනම් කරන්න. දිනපතා ගන්නා බත් ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට එළවලු, කොළපලා වර්ග වැඩිපුර එකතු කරගන්න. ඔබේ ආහාරවේලට ඕට්ස්, මුං ඇට, කඩල සහ පරිප්පු වගේ කෙඳි සහිත ආහාර වැඩිපුර එකතු කරගන්න. මේවායින් අක්මාවේ තැන්පත් වෙලා තියෙන මේ දේ දිය කරන්න ලොකු උදව්වක් ලැබෙනවා. මතක තබාගන්න දිනපතා ලස්සනට පිරිසිදුවට කන කෑමවේලකින් ඔබේ අක්මාව නිරෝගීව තබාගන්න පුළුවන් කියලා අපි නිල්වලා vlogs එකකින් ඔබට මතක් කරනවා. දැන් අපි බලමු නිවසේදීම ලෙහෙසියෙන් සකස් කරගෙන දිනපතා බොන්න පුළුවන් අක්මාව පිරිසිදු කරන ඩීටොක්ස් කරන බීම වර්ග මොනවද කියලා. පළවෙනි එක තමයි ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල අධික ලෙස ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා දිනකට ග්‍රීන් ටී කෝප්ප 2ක් හෝ 3ක් බොන අයට අක්මාවේ තෙල් තැන්පත් වීම ගොඩක් අඩු වෙනවා කියලා. දෙවැනි එක කහ සහ දෙහියුෂ මිශ්‍ර උණු වතුර. හැමදාම උදේට හිස්බඩ මද උණුසුම් වතුර වීදුරුවකට පිරිසිදු කහකුඩු තේ හැන්දක් සහ දෙහියුෂ බින්දු කිහිපයක් දාලා පුරුදු වෙන්න.
කහවල තියෙන කර්කියුමින් කියන සංඝටකය මගින් අක්මාවේ ඇතිවන ප්‍රදාහයන්, ඒ කියන්නේ තුවාලවීම් සහ තෙල් තට්ටු ඉතාම ඉක්මනින් දිය කරලා හරිනවා. තුන්වෙනි එක සුදුලූණු. සුදුලූණු කියන්නේ අක්මාවේ එන්සයිම උත්තේජනය කරලා ශරීරයේ තියෙන විෂවර්ග අයින් කරන්න පුළුවන් නියම ඖෂධයක්. දිනපතා ඔබේ ආහාරවලට සුදුලූණු එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාලටත් මේ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවනං නැත්තං ඉස්සරහට අපි චැනල් එකින් දැනගන්න ඕන විශේෂ මාතෘකා තියෙනවනං දැන්ම පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඉල්ලන ඕනෑම වැදගත් මාතෘකාවක් ගැන වීඩියෝ එකක් කරන් ඉන්න නිල්වලා ව්ලොග්ස් අපි හැමදාම ලෑස්ති. Section 4 බරපාලනය සහ ව්‍යායාම. The Physics of Cure. ෆැටි ලිවර් සුව කරගන්න තියෙන අනිවාර්යම සහ සාර්ථකම ක්‍රමය තමයි ඔබේ ශරීරයේ බර අඩු කරගන්න එක. ඔබ දන්නවාද? ඔබේ වර්තමාන ශරීර බරෙන් 7% හෝ 10ක් වනි සුළු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණොත් ඔබේ අක්මාවේ තියෙන තෙල් ප්‍රමාණයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් නිකන්ම දිය වෙලා යනවා. මේකට කරන්න ඕනේ හොඳම ව්‍යායාම මොනවාද? සතියකට අවම වශයෙන් දින 5ක්වත් දිනකට විනාඩි 30ක් බැගින් වේගයෙන් නැවිදීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි කාඩියෝ ව්‍යායාම කරන්න. මේකින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙලා අක්මාව වටා තැන්පත් වෙලා තියෙන අහිතකර මේදය ශක්තිය බවට පත් කරලා දහනය කරන්න පටන් ගන්නවා. ඒ වගේම රාත්‍රී නින්ද ඉතාමත් වැදගත්. රෑට නිදිමරණ කෙනෙක්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අක්මාව වටා තෙල් තැන්පත්වීම තවත් වැඩි වෙනවා. ඒ නිසා හැමදාම රෑට පැය 7ක සුව නින්දක් ලබාගන්න මතක තබාගන්න. අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ෆැටි ලිවර් කියන්නේ බෙහෙත් පෙතිබීලා විතරක් සුව කරන්න පුළුවන් ලෙඩක් නෙමේ. ඒකට ඔබේ ජීවන රටාව, ආහාර පුරුදු සහ ව්‍යායාම කියන දේවල් අනිවාර්යෙන්ම වෙනස් කරන්න ඕනේ. අදම කම්මැලි නොවි මේ සරල පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබට පුළුවන් ඔබේ අක්මාව නිරෝගී කරගන්න. අද වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට, පවුලේ අයට බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මොකද මේක ලංකාවේ ගොඩක් අය නොදැන ඉන්න ලොකු ප්‍රශ්නයක්. ඔයාලට ඊළඟට අවශ්‍ය කරන මාතෘකා, ඒ කියන්නේ ඔයාලා දැනගන්න කැමති ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් පල්ලෙහයින් කමෙන්ට් කරන්න. දිනපතා මේ වගේ අලුත්ම දේවල් සහ වටිනා තොරතුරු දැනගන්න අපේ නිල්වාලා ව්ලොග්ස් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබ සැමට නිරෝගී වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. නිල්වාලා ව්ලොග්ස් වෙනුවෙන් මම සමුගන්නවා. ස්තුතියි.